Hi guys, welcome to my YouTube channel. අද මගේ 25 වෙනි උපන්දිනේ. අද මං දවසේ මොනවද කරේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි හදන්නේ. උදේ නැගිට ගමන් මං කරේ මුලින්ම මගේ වැඩ පටන් ගත්ත එක. මොකද බදාදා දවසක් නිසා මට වැඩ තිබුණා. කරන ගමන් උදේට කන්න අම්මා මට ෆෘට් සලාඩ් එකක් ගෙනල්ලා දුන්නා. හස්බන්ඩ් එදා වැඩ හින්දා මට රෑ කේක් එකක් කැරමන් ෆ්‍රෙෂ් එකෙන් ගෙනල්ලා දීලා ගිහිල්ලා මම මේ අවුරුද්දේ මෙන්න මේ දේට තමයි ගොඩක්ම සර්ප්‍රයිස් වුනේ. මගේ හොඳම යාළුවා ඉන්නේ ජපාන් වල. මට නිකන්වත් ඉංගියක්වත් දුන්නේ නැහැ මේ දේ. එයා මේක කරලා තියෙන්නේ මාව පුදුම විදියට සතුටු වුණා මේ දේ. ඇත්තටම ගොඩාක් thank you ඔයාට. මම ඔයාට ගොඩාක් ආදරෙයි. කවදා හරි ඔයාගේ හීන හැබෑ කරගෙන එනකම් මං ආදරෙන් බලාගෙන ඉන්නවා. thank you මේ හැම දෙයකටම. මං ඇත්තටම ගොඩාක් සර්ප්‍රයිස් වුණා. ඉතින් මගේ යාළුවටත් thank you කියලා පොඩි වීඩියෝ එකක් යවලා ඒකත් මං ඇඩ් කරා ඔයාලට බලන්න. ඉතින් ඒකත් කරලා තව පොඩ්ඩකින් අපේ අනිත් ගෙදර පාටි එකක් පොඩියට අම්මයි නංගි මායි අපි කට්ටිය විතරක් චූටියට පාටි එකක් ලෑස්ති කරලා තියෙනවා. කේක් එක කපන්න. ඉතින් මම මේ ඇඳන් ඉන්න ගවුම මගේ අම්මේ මට බර්ත්ඩේ එකට දුන්න gift එක. මාව ඉවසාගෙන නුඹ මට දුන්නේ ප්‍රේමය. කාලයක් ඉවිලත් තාම සුවඳයි මට නුඹව. පොද වැස්සක් වැටුනාම අපි තව ලං වෙනවාද? එයයි නුඹ මට කියා දුන් ප්‍රේමය. කියා දුන් ප්‍රේමය. කඳුළු පර වැඩි දවස් තිබුණා ඉඳහිට. නුඹට තුරුළු වූ විටදි දැනුණා සීතල. සඳන් නොබ නුඹ ඉරක් වූවා මාට. ඇත්තටම නුඹයි දන්නේ මගෙන. පොද වැස්සක් වැටුනාම අපි තව ලං වෙනවාද?